හායි කොහොමද යාළුවනේ ඇරබික් පුඩ් විත් සඳු මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් හැමෝටම ඉස්සෙල්ලාම කියනවා සුබ අලුත් අවුරුද්දක් වේවා. අද අපි හදන්න යන්නේ ඇරබික් ක්‍රමයට හදන රස මරක් එකක්. මේක පාන් කන්න උනත් සුපිරිම හොද්දක්. මාරම රසයි. හරි අපි බලමු මේක කොහොමද අපි හදාගන්නේ කියලා. මොනවද මේකට අවශ්‍ය ද්‍රව්‍ය බලමු. අවශ්‍ය වෙනවා තෙල්, කහ කුඩු, 3-5 කුඩු, ඒ වගේම කුරුඳු කොළ මේකට දාපුවම හරිම රසයි. අමාර සුවඳක් තියෙන හරිම රසයි. ස්ටොක් පවුඩර්, කොටුවට කපාගත්ත වට්ටක්කා. ඔයාලට පුළුවන් මේකට බණ්ඩක්කා වුණත් එකතු කරගන්න අවශ්‍ය නම්. කැරට්, කොටුවට කපාගත්ත බීලුණු, සුදු ලුණු, චිකන් කියුබ් කැටයක්, තක්කාලි පේස්ට්, සෝදාගත්ත පරිප්පු, කොටුවට කපාගත් අර්තපල්, මස්. මම නම් මේකට අරගෙන තියෙන්නේ චිකන්. ඔයාලට කැමති මස් වර්ගයක් යොදා ගන්න පුළුවන්. වියලි දෙහි අපේ ලංකාවේ ගස්සට ඕනි තරම් සවුත් වෙලා යනවා. ඒ වුණාට මෙයාලා ඒවා යොදා ගන්නවා කෑම හදන්න. තක්කාලි මේ වගේ වතුර ස්වල්පයක්. මොකද තක්කාලි එක අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනි. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ මරක් එක හදන්නේ කියලා. දිගටම රැඳිලා ඉන්න. භාජනයක් ලිපේ තියලා මේ විදිහට ඒකට තෙල් එකතු කරගන්න. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගොඩක් තෙල් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද චිකන් වල තියෙන ඕනේ තෙල් ගතියක්. හරි මේ විදිහට තෙල් දාගෙන තෙල් එක රත් වෙන්න තියලා අපි මේකට හොඳට සෝදලා පිරිසිදු කරගත්ත අපේ චිකන් එක දාගන්නයි යන්නේ. ඔන්නෝම එකින් එක දාගන්න. චිකන් එකේ වතුර ගතිය තියෙන නිසා තෙල් උඩට විසිකවෙන්න පුළුවන් ප්‍රවේශමෙන්. මේ විදිහට චිකන් එකතු කරගන්න. හරි ඔන්න මම දැන් චිකන් ඔක්කොම එකතු කරගෙන තියෙන්නේ. දැන් මේක හොඳට බෙද ගන්න ඕනි. ගොඩාක් බෙද ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. උඩ රන්වන් පාට වෙනකම් බෙදගත්තාම ඇති. මොකද මේක බෙදගත්තාම අපිට වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්. මෙන්න මේ පේන විදිහට චිකන් එක බෙද ගන්න. හරි. ඔන්න දැන් අපි මේක චිකන් එක බෙදනකම් අපේ තක්කලි එක බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. බ්ලෙන්ඩ් කප් එකට වතුර ස්වල්පයක් දාගෙන අපේ තක්කාලි ටික එකතු කරගන්න. ඊට පස්සේ හොඳට තක්කාලි එක බ්ලෙන්ඩ් කරගන්න. කැලි නැති වෙන විදිහට බ්ලෙන්ඩ් කරගන්න. හරි ඔන්න අපේ තක්කාලි එක බ්ලෙන්ඩ් වෙලා ඉවරයි. අපි දැන් අපේ මස් එකට චිකන් කියුබ් කැට එකතු කරගමු. ඊට පස්සේ කොටුවට කපාගත්ත බීලුණු, සුදු ලුණු අපි එකතු කරගන්නවා. ඊට පස්සේ මේක ටික වෙලාවක් බැද ගන්න. ලුණු රන්වන් පාට වෙනකම්. ලුණු සුදු ලුණු බැදෙනකොට හරියම සුවඳයි. අන්න බැදගෙන ඉවරයි. අපි දැන් එකට එකතු කරගන්නවා කැරට්, අපේ වට්ටක්කා, ඊට පස්සේ අර්තපල්, වියලි දෙහි, පරිප්පු, ඒ වගේම අපේ කුරුඳු කොළ, කහ ස්වල්පයක්,
3-5 කුඩු ස්වල්පයක්, ස්ටොක් පවුඩර් ස්වල්පයක්, ලුණු තමන්ට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා තක්කලි පේස්ට්. හරි, ඔන්න අපි තක්කලි පේස්ට් එකත් එකතු කරගත්තා. දැන් මේ ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න ඕනි. මිශ්‍ර කරගෙන ඉවර වෙලා අපි මේකට අපි බ්ලෙන්ඩ් කරගත්ත තක්කලි ටිකක් දාගන්නවා. ඒකලා නැවත වරක් හොඳට මිශ්‍ර කරන්න. මිශ්‍ර කරලා මේ මිශ්‍රණය තියන්න විනාඩි 5ක් විතර ලිපේ. එතකොට තක්කලි පේස්ට් එකේ හරිම ලස්සන පාටක් එනවා. ඊට පස්සේ හොඳට රත් කරගත්ත උණු වතුර දාන්න මේකට. දැන් මේ අපේ මරක් එක විනාඩි 30කට විතර පස්සේ මං ගින්දර ටිකක් අඩු කරගන්නවා. මොකද මේක මදකින්නේ තියන්න ඕන නිසා. අන්න අපි මරක් එක හදාගෙන ඉවරයි. අල හොඳට තැම්බිලා, කැරට් හොඳට තැම්බිලා, මස් එක හොඳට තැම්බිලා තියෙන්නේ. හරිම රසයි. ඔයාට අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. ලුණු මදි වගේ හිතනවා නම් එකතු කරගන්න පුළුවන්. අපි මරක් එක හදලා ඉවරයි. ඔන්න අපි දැන් කන්න යන්නේ. හරිම රස මරක් එකක්. ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා අපිට කමෙන්ට් කරන්න. මතක ඇතුව මගේ channel එක subscribe කරන්න.